සන්තකේ තිබු රිදී කනකාර බැංකුවේ උගසට තබා ගමේ කුඹුරේ හෙළූ දහඩිය කාසිකර කොළඹට යවා ගමේ ඉහලින් ඉන්න හැකියයි නිතර නිතරම හිත හිතා එදා උරේ තබා නලවපු කොමගේ දොස්තර පුතා. හායි ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම KV ගේ මේ වීඩියෝ එකට. ඉතින් අදත් අරන් ආවා හරි අපූර්ව ගීතයක්. මේ ගීතය මම හිතනවා මම නම් ඇහුවේ මීට අවුරුදු 3-4කට කලින්. මේ ගීතය ගායනා කරන්නේ සමන් ලෙනින්. හැබැයි මම දන්නවා අර මොකද්ද මම කලින් මං කියනවනේ මං අරන් එන ගීත හැම එකක්ම සමහර අය අහලා නැහැ. මං හිතුවා මේ ගීතේ බහුතරයක් අහලා නැතුව ඇති. මොකද මේ ගීතේ අර එහෙම ට්‍රෙන්ඩ් වෙච්ච ගීතයක් නෙමෙයි. මේක අර අස්සේ සැඟවිලා තිබිච්ච ඉතා අලංකාර මැණික් කැටයක්. ඉතින් මම මේ මැණික් කැටේ මෙන්න මෙහෙම අරන් ආව එළියට උඹලන්ට පෙන්නන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මම හිතනවා ඔයාලගේ data card එකට Wi-Fi එකට කිසිම අසාධාරණයක් වෙන එකක් නැහැ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ සමන් ලෙනින්. සමන් ලෙනින්ගේ මම හරි ආදරය කරන හරිම යථාර්ථවාදී ගීතයක්. මේ ගීතේ කියන දේ අද ලංකාවේ වෙමින් පවතිනවා සහ අතීතයේ ඕනතරම් වෙලා තියෙනවා සහ අනාගතයේ වේවි. එහෙම යමක් වෙන්න තියෙනවා නම් අපි මේ වීඩියෝ එකෙන් උපකාරයක් කරගෙන ඒ වීමට ඇති එකඳු අවස්ථාවක් හෝ වළක්වමු. අපි මේ ගීතේ මෙන්න මෙහෙම මම ගීතේ කතාව කියන්නම්. අනේ එක්තරා දුෂ්කර ගමක ඒ දුෂ්කර ගමේ ඉන්න තාත්තට ඉන්නවා පුතාලා දෙන්නෙක්. ඒ තාත්තා හරි අමාරුවෙන් තමයි තමන්ගේ දරුවෝ දෙන්නව උස්මහත් කරන්නේ අධ්‍යාපනය ලබා දෙන්නේ. ඒ එක පුතෙක් අනේ අර දුක්ඛම් කරලු ගොඩක් මැද්දේ අර නිදහස් අධ්‍යාපනයේ වටිනාකම කියන්නේ ඒ එක පුතෙක් ඉහළින් උසස් පෙළ සමත් වෙලා තේරෙනවා මෙඩිකල් කොලෙජ් එකට ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා අවුරුදු 4ක් ඒ ඉගෙන ගන්න කාලය තුල මේ තාත්තා Taman දුක් මහන්සි වෙලා හම්බ කරලා ගොවිතැන් කරලා කුලී වැඩ කරලා හම්බෙන සල්ලි යවනවා පුතාට. ඒ මොකටද? පුතේ උඹ ඉගෙනගෙන දොස්තර මහත්තයෙක් වෙයක්. ඒක තමයි මේ තාත්තට දෙන්න පුළුවන්. තාත්තට උඹ දෙන එකම වටිනාකම. ඉතින් මේ තාත්තා බලන් ඉන්නවා. තමන්ගේ පුතා දොස්තර මහත්තයෙක් වෙලා කියලා. ඒ වුණාට මේ ගීතයේ කියන විදිහට සමන් ලෙනින් කියන විදිහට ඒ දොස්තර වෙච්ච පුතා ආයි කවදාවත් තාත්තව බලන්න ආවේ නැහැ. ඉතින් මම ඒකයි කිව්වේ අර අපි අතර අර ජනප්‍රවාදී යන කතාවක් තියෙනවානේ ගහ නැග්ගහම මුලා මතක වෙනවා කියලා. මෙතන වෙලා තියෙන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ දරුවට මේ ගීතයේ කියන සමන් ලෙනින් කියන ආකාරයට ඒ පුතා වෛද්‍යවරයෙක් වුණාට පස්සේ තමන්ව මේ තත්ත්වයටපත් කරපු තමන්ව වෛද්‍යවරයෙක් කරපු ඒ තාත්තව අමතක කරලා තියෙනවා. ඒ ගීතේ හරි අපූර්වට ඒ තාත්තා මෙහෙම කියනවා කබා කරලා වහා ඇවිදින් මගේ හිස පිරිමැද අසයි කියලා හිතුවා දුක සැප වෙදනලාවෙන් බලබලා. අනේ පුතේ මම හිතුවා ඔබ වෙදනලාවෙන් ඇවිල්ලා මාව බලයි කියලා. මම බලාපොරොත්තු වුණා මගේ පුතාගෙන් දොස්තර කෙනෙක් වෙච්ච මගේ පුතාගෙන් මේ වයසක තාත්තව උඹ කබා කරලා වහා ඇවිදින් මගේ හිස පිරිමැද අසයි කියලා හිතුවා දුක සැප වෙදනලාවෙන් බලබලා. ඉතින් ඒ තාත්තා බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා තමන්ගේ පුතා තමන්ව බලන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා මෙන්න මාව ගොඩක් සංවේදී කරපු කොටස. ගමට ඇතිරෝ හලේ දොස්තර උඹේ ගජමිතුරෙකු නිසා. ඔහු දකින්නට යන්න බෑ මට. මොකද උඹ විමසන නිසා. අර ගමේ තියෙන ඩිස්පෙන්සරි ගමේ තියෙන රෝහලේ ඒ ඉන්න දොස්තර උඹේ බැජ් එකේ යාළුවෙක්. අනේ ඒ බැජ් එකේ යාළුවා ඒ දොස්තර කොල්ලා මගෙන් අහනවා උඹ ගැන
මම කොහොමද කටක් කරලා කියන්නේ මගේ පුතා දොස්තර කෙනෙක් වුණාට පස්සේ මාව බලන් ආවේ නැහැ කියලා. මම කොහොමද ඒ කැලල උඹට දෙන්නේ? උඹ මාව නොබැලුවත් මාව බලන් ආවේ නැතත් උඹ අභිමාණයෙන් ජීවත් වෙන්න ඕනේ. මම ඒ නිසා මට කොච්චර අසනීප තිබ්බත් මම කවදාවත් ඒ දොස්තර ගාවට බෙහෙත් ගන්න යන්නේ නැහැ. මොකද උඹේ නමට කැලලක් වෙන නිසා. මට කියන්න බෑ උඹ මාව අතහැරලා ගිහිල්ලා කියලා. ඉතින් මේ හරිම සංවේදී ගීතයක්. මම හිතනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් මේ වෙනකම් බැලුවා නම් ඔයගොල්ලෝ අහලා නැතුව ඇති මේ ගීතය බොහෝ දෙනෙක්. අහපු අය ඉන්නවනම් කලින් ඒ කියන්නේ මේ වීඩියෝ එක බලන්න කලින් අහපු අය ඉන්නවනම් දැම්ම කමෙන්ට් කරන්න කලින් අහලා තියෙනවා කියලා. මේ ඒ විතරක් නෙවෙයි මේ ගීතේ අන්තිම කොටස මාව සර්ප්‍රයිස් කළා. මම කිව්වනේ කතාව පටන් ගන්නකොට මේ තාත්තට පුතාලා දෙන්නෙක් ඉන්නවා කියලා. කබා කරලා වහා ඇවිදින් මගේ හිස පිරිමැද මෙදා අසයි කියලා හිතුව දුක සැප වේදනලාවෙන් බල බල ගමට ඇති රෝහලේ දොස්තර උඹේ ගජමිතුරෙකු නිසා ඔහු දකින්නට යන්න බැහැ මට. ඉතින් මේ මොකද උඹ විමසන නිසා නුඹට අවමන් නොවන අයුරින් ඈත ඔසුහලකින් ගෙනා බෙහෙත් ඖෂධ පොවනවා මට මගේ කොන්දොස්තර පුතා. ඉතින් අර හරිම සංවේදී අර සමාජ ශ්‍රේෂ්ඨ දෙකක් අර මගේ කොන්දොස්තර පුතා දුප්පත් වුණත් ඌ මට සලකනවා. ඌ මේ තාත්තා කරපු යුතුයකම් වල වටිනාකම තාත්තගේ ආදරය ඌට දැනිලා අර උගත් දොස්තර පුතා මගහැරලා යනකොට අන්න එහෙමයි ඒ කොන්දොස්තර පුතා තාත්තව බලාගත්තේ. හරි ලස්සන ගීතයක්. දැන්ම ගිහලා අහන්න සමන් ලෙනින්ගේ දොස්තර පුතා ගීතය. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එකත් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ජය. උඹට අවමන් නොවන අයුරින් ඈත ඔසුහලකින් ගෙනා බෙහෙත් ඖෂධ පොවනවා මට මගේ කොන්දොස්තර පුතා මගේ කොන්දොස්තර පුතා කෝ මගේ දොස්තර පුතා කෝ මගේ රත්තරන් පුතා